2012 k සමාන වැඩි කිරීම 10 බලය ඍණ 5 k සමානයි 1 වැඩි කිරීම 10 බලය ඍණ 5 මූල ඝන ඩෙසිමීටරයට වන එච්චේ දුර්වල අම්ලයක් ඉතින් බිඳු 1 මූල ඝන ඩෙසිමීටරයට ද්‍රාවණයේ pH එක කීයක යනවා. තර මේ එච්චේ එක්වස් මේක විකරණයේ ජලයත් එක්ක ගියාම මේක බලලා මෙතනින් කොයිලා යන්නේ එක්වස් මෙතනින් එන්නේ H3O + එක්වස් කියන්නේ. එතකොට මේකේ ආරම්භක සාන්ද්‍රණය මවුල ඝන ඩෙසිමීටරයකයි. මේකේ 0.01යි. අර නේද මේගොල්ලෝගේ තිබ්බේ නැහැ. සාන්ද්‍රණ වෙනස කීයද? මේකෙන් අපි ගමු x ප්‍රමාණයක් විඝටනය වෙනවා. එකට එකෙන් යන්නේ ප්‍රතික්‍රියාව. ඒ නිසා මේන් x විඝටනය වෙනවා නම් මේන් x හැදෙනවා සහ මේන් x හැදෙනවා කියලා එන්නේ. ඒකට කියන්නේ සමතුලිත සාන්ද්‍රණ. ඒක මේ විදිහට බිඳුවයි කරන්නේ මේක x तरह අහන්නේ බතේ කොච්චරයිද කියලා. K යගේ කියන්නේ මේක එන්නේ H3O + එක්වස් සාන්ද්‍රණයේ වාරයක් A- එක්වස් සාන්ද්‍රණයේ ඔබ බෙදන්න ඕන කාගෙද H එක්වස් සාන්ද්‍රණයෙන්. එතන මොකද වෙන්නේ? K x වාරයක් x මේක 0.01 ඍණ x හරිනේ. එතකොට දැන් මේක සුළු කරලා අපි මෙතන එනවා කීයක්ද? එක වැඩි කිරීම 10 ඍණ 5යි. මෙතන කීයන්නේ x වර්ගය. මේක 0.1නේ. ඒකෙන් හරස් ගුණ කර. මේක අවලදන්න මේක ආසන්න කරන්න පුළුවන් 0.1 ඍණ x 0.01ට. මොකද හේතුව? හේතුව මෙන්න මේ දුර්වල අම්ලයේ තියෙන සාන්ද්‍රණයත් එක්ක සංසන්දනය කරද්දී එයාගෙන් විඝටනයේ ප්‍රමාණය සලකා හරින්න පුළුවන්. එතකොට බිඳුවකින් හස් ගුණ කරගත්තාම මේක එක වැඩි කිරීම 7 වෙනවා. එහෙනම් x කියන්නේ කීයේයි? එක වැඩි කිරීම 10/7 වර්ගමූලය. ඕක වෙලේ ඉන්න එපා. ඒව කියන්නේ අපි ගන්න මිලාවන pH එකයි. pH කියන්නේ ඍණ ලඝු 10 පාදයට. මේ ඕනෑ විදිහට නතර ලියන්න මම කලකරනවා. එතකොට pH එකේ ලියන්න පුළුවන් කොහොමද? pH එක x නේ. ඍණ ලොග් 10 පාදයට H3O + සාන්ද්‍රණය. මේක ඍණ ලොග් 10 පාදයට එක වැඩි කිරීම 10 බල ඍණ 7 භාග බලය. එයිම සුළු කරන්නේ පාගේ. ලඝු වලට දාපු ගමන් ඔබ ලේසියෙන් සුළු වෙනවා. නැත්නම් තව සංකීර්ණයි ගන්න. හරිද? දැන් බලන්න මොකද වෙන්නේ? භාග බලයක් තියෙනකොට ලඝු වල ඉස්සරහට ගන්න පුළුවන්. කොහොමද වෙන්නේ? මෙතෙන්ද? නෑ. ලඝු ඉස්සරහට. ලොග් 10 පාදයට එක වැඩි කිරීම 10 ඍණ 7. ඍණ භාගයයි ලඝු 10 පාදයට එක වැඩි කිරීම 10 ඍණ 7 කියන්නේ ඍණ 7යි. ඍණයි ගුණ වෙලා ධන 7 බෙදීම 2 කියන්නේ 3.5යි. උත්තරේ අංක කීයද 2 වෙනවා. 2007 12